ඉතින් මේ මම වීඩියෝ එකක් දැම්ම මේ දවස් දෙක තුනකට උඩදී මේ මලට සමාන මේ අක්කලාට නැත්නම් කාන්තාවට සමාන. ඉතින් ඇත්තටම මේ අර මල්ලි කෙනෙක් ගොඩක් හොඳයි. එයා ගොඩක් මහන්සිලා මගේ වීඩියෝ බලලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා තිබුණා. ඇත්තටම මල්ලි මේ බලන්නකෝ. ඔයාට තවම හරියම අක්ක කෙනෙක් හම්බ වෙලා නැහැ. හරියම අක්ක කෙනෙක් හම්බ වුණා නම් මෙන්න මේ වගේ තමයි උදේට. මොකද බිම බලාගෙන ඉන්නේ. එතකොට ඔයාට හම්බ වෙලා ඇත්තේ මෙන්න මේ වගේ අක්ක කෙනෙක්. ඒක තමයි ඔයාට තවම ඇක්ෂන් එක නැත්තේ මල්ලි. ඉතින් අක්කලාට මම කියන්නේ මෙන්න මේ වගේ වෙන්න එපා අක්කේ. උඩ බලන්න. ඔයාලා බිම් බලන්න නෙමෙයි ඔයාලට තියෙන්නේ ජොබ් එක ඔයාලට තියෙන්නේ බිම් බලන්න. ඉතින් ඒ වගේ මේ බිම බලන්න එපා. ඔයාලට තියෙන්නේ උඩ බලන්න. ඉතින් ඔයාලා මේ වගේ උදේට මේ වගේ බිම් බලාගෙන ඉන්න එපා. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. උදේ පාන්දර උඩ බලලා සාමාන්‍ය මධ්‍යස්ථව බලලා මේ ඉස්සරහා බලලා hina වෙලා ඉන්න. මේක ඔයාලා මෙන්න මේක මෙන්න මෙහෙම තමයි ඔයාලගේ. ඔයාලා ඉතින් ඒක උදේට ඔයාලා හැමදාම මේක සමාන කරලා තියෙනවා. ගොඩක් දෙනෙක් මට කිව්ව කතාව තමයි වද මලට සමාන කරලා තියෙන්නේ කාන්තාව උදේ වරුව උදේ නැත්නම් උදේ කාල සීමාව. ඉතින් එහෙම වෙන්න එපා. ඉතින් ලස්සනට hina වෙලා අයියා බබාලට මල්ලි බබාලට ආදරය කරලා hina වෙලා මෙන්න මේ වගේ ළඟින් ඉන්න. මෙන්න මේ දෙන්න කොච්චර සතුටින් ඉන්නවද බලන්නකෝ. ඒ වුණාට හැබැයි දෙන්නම බිම් බලලා මොකක් හරි පොඩි ප්‍රශ්නයක් වෙන්න ඇති ඊයර. ඒක තමයි මං හිතන්නේ. ඉතින් මේ ලෝකේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මේකට තියෙන ප්‍රශ්න මේක ඔබ ගිහිල්ලා බෙහෙත් ගනින් කියලා මල්ලි මම බෙහෙත් ගන්නවා. මොකද හැමදාම මම රැයට බෙහෙත් බොනවා. මේ සමහරලාට ඉඳලා හිටලා ඉතින් උදේට බොනවා වෙලාවක් අහුනොත්. ඉතින් ඒකින්ද මල්ලිටත් බෙහෙත් දුන්නම් කියන්නේ. තියෙනවා මගේ ළඟ ඕන තරම් බෙහෙත්. ඉතින් මේ දෙන්න පුළුවන්. මල්ලි ඔයාට හම්බෙලා දෙන්න මෙන්න මේ වගේ අක්ක කෙනෙක් නම් ඔයා මෙන්න මේ වගේ අක්ක කෙනෙක්වත් අඩුම ගානේ බිම් බලාගෙන ඉන්න අක්ක කෙනෙක්වත් හොයාගන්න. ඔයා කවදාවත් මෙන්න මේ වගේ හොඳ අයියා කෙනෙකුයි අක්ක කෙනෙකුයි හරි අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකුයි වගේ බලන්න ඒ දෙන්න ලස්සනට ඉන්න බිම් බලාගෙන හිටියත් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. ඉතින් පොඩක් මූණ බලන්න බැරි දෙයක් වෙන්න ඇති ඊයර. ඒකින්ද වෙන්න ඇති බිම් බලාගෙන ඉන්න. ඉතින් එහෙම වෙන්න එපා කියලා තමයි මම කියන්නේ. එහෙනම් බල සියලු දෙනාට ඉස්සරහා බලාගෙන උඩ බලාගෙන ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බයි ජය වේවා. නැවත හමු වෙමු. ඕකේ.